ඒ 19 වෙනි වස්තා සංශෝධනය ගේනවා මෙන්න මෙහෙම එකක්. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අවුරුදු 4මාරක් යනතුරු කරන්න බැහැයි කියන එක. ඔය වගන්තියට අදාළ කරුණු කාරණා මතුවෙන්නේ 1960 මාර්තු මැතිවරණේ. 1960 මාර්තු මැතිවරණයේදී ආණ්ඩුව දින 32යි. මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ වුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ තවත් කුඩා කණ්ඩායම් ටිකක් විරුද්ධ පක්ෂයේ බහුතරය තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි කතානායක තේරෙන්නේ, ඒ වගේම රාජාසන කතා පරාජයට පත් වෙනවා. අන්න ඒ වෙලාවේ දවස් 32කින් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින සිද්ධ වෙනවා. ඊට පස්සේ 1972 විවස්ථාව නිර්මාණය කරද්දී මේ පළවෙනි සැසිවාරයේදී කිසිම හේතුවක් මත අයවැයවත් ප්‍රතිපත්ති කතාවත් පරාජයට පත්වීමෙන් විවස්ථා දායකය ජාතික රාජ්‍ය සභාව විසුරුවන්න බැහැයි කියලා නීතිය ගේනවා. එතනින් එහාට 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලත් මුල් ව්‍යවස්ථාවේ දාන්නේ අවුරුද්දක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැයි කියන කාරණය. අවුරුද්දෙන් පස්සේ ජනාධිපතිවරයාට හේතු දැක්වීමකින් යුක්තව පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. විශේෂ සිද්ධියක් වෙනවා චන්ද්‍රිකා කුමාරතුංගයි රනිල් වික්‍රමසිංහගේ සභාග රජය ඇතුලේ. පාර්ලිමේන්තුව අවුරුදු 2ක් ගතවීමට මත්තෙන් විසුරුවා හරිනවා එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග. ඇත්තටම චන්ද්‍රිකා කුමාරතුංග මේ පාර්ලිමේන්තුව විසුරුවා හරි කියලා එවකට කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරු කියනවා අගමැති රනිල් වික්‍රමසිංහට අපි දෝෂාභියෝගයක් ගෙනත් තියමු. ඒ දෝෂාභියෝගය ගෙනත් තිබ්බහම ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැයි කියන කාරණය. නමුත් ඒ වෙලාවේ පුවත්පත්වල සඳහන් වුණේ ඕපදූපවලට චන්ද්‍රිකා කාට එහෙම කළත් මට එහෙම කරන්නේ නැහැ කියලා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරලා තිබුණා. නමුත් දවස් කිහිපයක් ගත වෙන්න මත්තෙන් චන්ද්‍රිකා කුමාරතුංග රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසුරුවලා තිබුණා. එතකොට මෙන්න මේ අත්දැකීමත් එක්ක තමයි 19 වෙනි සංශෝධනයේදී නැවත වතාවක් ඒ වගේ තත්වයක් උදා වෙන එක වැළැක්වීමේ පරමාර්ථයෙන් තමයි පෞද්ගලිකව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අවුරුද්දකින් පාර්ලිමේන්තු විසිරීමට තිබුණේ හැකියාව ව්‍යවස්ථාවෙන් ඉවත් කළා 19 වෙනි සංශෝධනයෙන් ගේනවා අවුරුදු 4මාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවිය නොහැකි බවට අලුත් නීතිමය ප්‍රතිපාදනයක් ගේනවා. දේශපාලන විද්‍යාව අගනුවර අංක 1 නිලු තැනකෝන් ලංකාවටම ඔන්ලයින්.